හායි යාළුවනේ අපි ඇවිල්ලා ඉන්නේ පුරාණ දේවාලයක් වෙන අරන්දර දේවාලෙටයි. ඉතින් මේ දේවාලෙ පිහිටලා තියෙන්නේ සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගම ප්‍රාදේශීය ලේකම්කාරයාට අයත්වයි. මේකට එන්නේ කොහොමද කියලා කිව්වොත් කෑගල්ල නගරයේ ඉඳන් ගලිගම නගරයට ඇවිල්ලා ගලිගමුවෙන් තියෙනවා අවිස්සාවේල පාර. එතකොට අවිස්සාවේල පාරේ කිලෝමීටර් 5ක් පමණ දුර එනකොට තමයි අරන්දර දේවාලය හම්බෙන්නේ. මේ දේවාලෙත් එක්කම මෙතන පන්සලක් පිහිටා තියෙනවා. ඉතින් මේ දේවාලේ විෂ්ණු දෙවියන්ගේ, දැඩිමුණ්ඩ දෙවියන්ගේ සහ කතරගම දෙවියන්ගේ දේවාලයන් පිහිටා තියෙනවා. මේ තියෙන්නේ පාර අසබඩමයි. පාර ගලිගමුව ඉඳන් කිලෝමීටර් 5ක් දුරකින් තමයි මේක තියෙන්නේ. ඉතින් කෑගල්ල ටවුන් එකේ ඉඳන් හරියටම ගත්තොත් කිලෝමීටර් 15ක් පමණ දුර තියෙනවා. ඉතින් අපිත් මේ සැරේ මාර්තු මාසේ තමයි මේ දේවාලය ඉතාම විශේෂ කාලයක් වෙලා තියෙන්නේ. ඉතින් අපිත් මේ සැරේ ගියා අරන්දර දේවාලෙට. ඉතින් මේ කාලෙට හරිම ලස්සනයි මේ අරන්දර පුරවරයම. මේ ප්‍රදේශයේ ජනතාව ඉතා උද්‍යෝගයෙන් මහා දැඩිමුණු දෙවියන් වන්දනාමාන කරන්න, ඒ වගේම විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන් වන්දනාමාන කරන්න මේ කාලෙට මේ අරන්දර දේවාලයට පැමිණෙනවා. ඉතින් මාත් ඔයාලට ආරාධනා කරනවා ඊළඟ අවුරුද්දේ මාර්තු මාසයේදී අරන්දර දෙවියන් වන්දනාමාන කරන්නට, මහා දැඩිමුණු දෙවියන් වහන්සේ වන්දනාමාන කරගන්න මේ ස්ථානයට පැමිණෙන ලෙස. ඉතින් මග දෙපස විවිධ රස කැවිලි කඩවල්, සෙල්ලම් බඩු කඩවල්, ප්ලාස්ටික් කඩවල්, විවිධ තරඟ ආදී තිබෙන ෂොප්ස් ගොඩ පිහිටලා තියෙනවා. ඉතින් ඔයාගේ පවුලයත් එක්ක හරිම ආසාවෙන් භක්තියෙන් විතරව ඇවිල්ලා වන්දනාමාන කරගන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් කෑගල්ල පිහිටලා තියෙන, ඒ කියන්නේ සබරගමු පළාතට ඉතා උතුම් ස්ථානයක් තමයි මේම අරන්දර දේවාලය. ඉතින් අපි හැමෝම මේ අරන්දර දේවාලේ ඉතා බැතිසිතින් වැඳගමු. ලබන අවුරුද්දෙත් බොහෝ හාස්කම් තියෙන දේවාලයක් වශයෙන් අපි මේ දේවාලය සලකනවා. මේ පිහිටා තියෙන ඉතින් මම ඉස්සලා කිව්වා වගේම අවිස්සාවේල කෑගල්ල පාර අසබඩමයි. අරන්දර නම් ගාමේ තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් තවත් වීඩියෝකින් අපි හම්බෙමු යාළුවනේ. මේ තියෙන අපි දේවාලේ වන්දනාමාන කරන්න ගියපු මොහොතේ ගත්ත වීඩියෝස් ටිකක්. ඉතින් ඔයාලත් ඒක නරඹන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම මගේ මේ පුංචි channel එක subscribe කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. like කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝවකින් ආයෙත් හම්බෙමු. ඔයාලට උත්සාරණයි. bye bye.